හායි යාළුවනේ, ඔන්න කිසිවදාව මේ රිබන් වල කොහොමද ඔයාලට හදන්න කියලා කියලා දෙන්න. මේ රිබන් වල පෙති පහක් දාලා ලස්සනට හදාගන්න විදිහ අපි බලමු. මේ රිබන් වල හදාගන්න අපිට මේ වගේ 1.5 ඉන්ච් රිබන් එකක් ඕන වෙනවා. මේක අපි සෙන්ටිමීටර් 6 ගානේ කෑලි 5ක් කපා ගන්න ඕනේ. සෙන්ටිමීටර් 6 ගානේ කෑලි 5ක් මේ විදියට කපා ගන්න ඕනේ. අපි මේ එක රිබන් කොටසක් එක පෙත්තක් හැටියට තමයි ගන්නෙ. ඔයාලට අවශ්‍ය නම් පෙති 6 7 කියලා වැඩි කරගන්න පුළුවන්. ඔයාලගේ නිර්මාණය හදන ක්‍රමය අනුව ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපි එහෙම කපාගත්ත කෑලි ටික මේ වගේ පුච්ච ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්තම් නිර්මාණය හරියට එන්නේ නැහැ. ඒක නිසා පහනක් ආධාරයෙන් හෝ ඉටිපන්දමක් ආධාරයෙන් පුච්ච ගන්න පුළුවන්. පෙලක් අය ලයිටරුත් භාවිතා කරනවා. ලයිටර් එකට වැඩිය මේක පහසු නිසා අපිට ඕන තැනක හොයාගන්න තියෙන නිසා මම නම් පාවිච්චි කරන්නේ පහන. පුච්ච ගන්නකොටත් ටිකක් කල්පනාවෙන් පුච්ච ගන්න. මොකද මේ පුච්චනකොට පහන් දැල්ල එහෙට මෙහෙට වෙලා ටිකක් වැඩිපුර පිච්චෙන්න පුළුවන්. අපි මල හදන්න කලින් ඉස්සෙල්ලාම නූලක් ඉදිකටට අමුණගෙන මේ වගේ නූල පිටිපස්සෙන් ගැටයක් ගා ගන්න ඕනේ. ගැටේ චුට්ටක් ලොකුවට ගා ගන්න ඕනේ. මොකද නැත්තම් අපි මලේ නූල අදිනකොට ගැලවිලා එන්න පුළුවන් නූල. ඒක නිසා අනිවාර්යෙන් සාමාන්‍ය ලොකු ගැටයක් ගහ ගන්න ඕන. දෙපාරක්වත් කරකවලා ඊට පස්සේ අග ඉතුරු වෙන කෑල්ලක් තියෙන එක කපලා අයින් කරලා ඊට පස්සේ අපි බලමු හදන විදිය. මුලින්ම මෙම රිබන් කෑල්ලක් අරගෙන මේ තියෙන්නේ හොඳ පැත්ත. අනිත් කන පිට පැත්ත අපේ පැත්තට හිටින නිසා හදාගෙන මේ වගේ නමා ගන්න ඕනේ. මේ වගේ නමාගෙන මෙහෙම උඩ මේ කතරේ වගේ හිටින්න නමා ගන්න ඕනේ. මෙහෙම නමාගෙන මේ පැත්ත මේ කෙරවලට සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි එතකොට එන්නේ. මේ හැඩයට තමයි එතකොට රිබන් එක හැදෙන්නේ. අපි ආයෙ බලමු. කන පිට පැත්ත අපේ පැත්තට හරවගෙන මේ විදිහට නමාගෙන මේ දෙපැත්ත එක ගන්නට තියෙන්න ඕනේ. ඒ විදිහට නමාගෙන මේ කෙරවල අනිත් කෙරවලට සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙහෙම මේ පැත්තෙන් ගානට අල්ලගෙන ඉදි කට්ටෙන් අපි උඩින් නෙවෙයි ඉදි කට්ට මුලින්ම ගහන්නේ. මෙහෙම යටින්. ඉස්සෙල්ලාම පටන් ගන්නකොට යටින් ඉදි කට්ට එකපාරයි. එකපාරක් කොහොම ගාලා ඊට පස්සේ 2යි 3යි 4යි 5යි මෙහෙම අයිනෙම්ම අර ඉස්සෙල්ලා පළවෙනි මේක ගහපු වගේම දුරකින් 6යි කියලා ගහන්න ඕනේ. එතකොට ඉදිකටු පාලවල් 6ක් තමයි වදින්නේ. මෙන්න මෙහෙම තමයි එක මල් පෙත්තක් එන්නේ. ඔය විදිහට මල් පෙති පහම අපි හදා ගන්න ඕනේ. ඔය විදිහටම ඒ ඉදිකටු පාලවල් ගහපු ගානට මිදිකටු පාලවල් ගහ ගන්න ඕනේ. නැත්තම් මේ මලේ පෙති වෙනස් වෙන්න පුළුවන්. එතකොට කැතයි. එකම ගානට හදා ගන්න ඕනේ. මේ විදිහට මෙහෙම සම්බන්ධ කරලා ඔහොම දෙපැත්ත හරි ගානට අල්ලගෙන මුලින්ම යටින් ඉදිකට්ට ගහලා පළවෙනි ඉදිකටු පාරේ යටින් 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔහොම ගහලා මේ ඉදිකට්ටට ගහපුවම එන්නේ. ඔහොම ගහලා සම්බන්ධ කරගන්න. ඒ විදිහටම අනිත් පෙති ටිකක් සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට එකම ගානට එන්න ඕන. නැත්තම් මල් පෙති වෙනස් වුණොත් නිර්මාණය ලස්සන වෙන්නේ නැහැ. මේ විදිහට නමලා
මේ පැත්තට සම්බන්ධ කරලා මේක ගානට හදා ගන්න ඕනේ. පෙලක් වෙලාවට ඒක ගානට හැදෙන්නේ ඒක නිසා ගානට හදා ගන්න ඕනේ. අපි හරියට සෙන්ටිමීටර් 6 හෝ අපි ගන්න ගාන හරියට හදාගත්තා නම් ඒක හරියට බැලන්ස් එකට එනවා. හරියට හදාගෙන හරියට පුච්ච ගන්න ඕනේ. මේ විදිහට ඉදිකටු පාරවල් 6 හරියටම ගහ ගන්න ඕනේ. නැත්නම් අපිට මලේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිකටු පාරවල් 6 ඒ ගානටම ගහ ගන්න ඕන. පරතරය වෙනස් කරන්න හොඳ නෑ. හැම පෙත්තකටම පරතරය එක සමානව තියා ගන්න ඕනේ. ඉදිකටු ගහන පරතරය එකම විදිහට එකම පරතරය එන විදිහට එකම ඉදිකටු ප්‍රමාණය ගහලා අපි මේ පහම අමුණ ගන්න ඕනේ. නැත්නම් වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු මේ පෙති පහම අමුණගෙන කොහොමද එන්නේ කියලා. පෙති පහ අමුණුවාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ පෙති ටික එක පැත්තකට හරවගෙන අපි මේ අමුණපු නූල පිටිපස්ස තියෙනවනේ. මේ පිටිපස්ස අපි ඇදලා ගන්න ඕනේ. මෙහෙම ගානට මේ අපි පෙති ටික හදාගෙන මේ පිටිපස්සෙන් මෙහෙම ඇදලා ගන්න ඕනේ. පෙති ගානට හදාගන්න. මේ තියෙන්නේ නූල අපි අමුණපු ඉස්සරහා පැත්ත. අනිත් පැත්ත තමයි අපි ඇදලා ගන්න ඕනේ. පෙති වලට හානියක් වෙන්නේ නැති වෙන්න අපි ගැට ගන්න පුළුවන් ගානට ඇදලා ගන්න ඕන මේ විදිහට. මේ විදිහට ඇදලා අරගෙන අපි පෙති ටික හදාගෙන මෙහෙම පිටිපස්සෙන් ගැටයක් දාගන්න ඕනේ. පෙති ටික ගානට සෙට් වෙන විදිහට හදාගෙන මෙහෙම පිටිපස්සෙන් මෙහෙම තදට ගැට 3-4ක් දාන්න. 3ක් විතර දැම්මම ඇති. හොඳට පළවෙනි ගැටේ තමයි හොඳටම තද වෙන්න දාන්න ඕනේ. නැත්නම් පළවෙනි ගැටේ බුරුල් වුණොත් මල් බුරුල් වෙනවා. ඊට පස්සේ අපි කතරක් අරගෙන මේක ගැටේ අයිනෙන් කපාගෙන මල් පෙති ටික හරි ගානකට බැලන්ස් කරලා හදා ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක මැද හරි ගානට සෙට් වෙලා තියෙනවා. මේ විදිහට සෙට් වෙන්න ඕන. නැත්නම් මලේ පෙති වෙනස් වෙන්න පුළුවන්. හැම වෙනස් වුණත් එක ගානට නැත්නම් මල කැතයි. මේ විදිහට ලස්සනට එක ගානට එන්න ඕනේ. මේ මැද ඒ ගැටේ තමයි හරියට අපි ගහ ගන්න ඕනේ. ඒක තමයි විශේෂම දේ. ගැටේ වැරදුනොත් තමයි මල කැත වෙන්නේ. මේ මල තව ලොකුවට හදා ගන්න පුළුවන්. මම අර කිව්වා වගේ සෙන්ටිමීටර් 6 ගන්න නැතුව 7-8 වගේ අරගෙන මේ මල ලොකුවට ඕන නම් ඔයාලගේ අවස්ථාව අනුව ඒ මල ලොකු පොඩි කර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පෙතිත් වෙනස් කර ගන්න පුළුවන්. පෙති 5, 6, 7 වගේ ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට අපි කපා ගන්න කෑලි ටික හරි ගානකට මෙම්මකට කපා ගත්තා නම් මලේ පෙති එක ගානටම හදා ගන්න පුළුවන්. මේ වගේ ලේසියෙන් රිබන් ආර්ට් ගැන දැනගන්න කිසිව එක ඔයාලා හැමදාම රැඳිලා ඉන්නේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඉස්සරහටත් වීඩියෝ සීරීස් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ වීඩියෝ එක බලුවාට ස්තුතියි.